වාඩියට ආපු කට්ටිය ගැන ඔයාලා දන්නවනේ. එයාලා ගැන වීඩියෝ එකක් කරන්න බැරුව. ටිකක් පහ වුණත් මට හිතුණා වීඩියෝ එකක් කරා. මල් ළඟ තියෙන පොඩි පොඩි වීඩියෝ කෑලි කපලා කොටලා තමයි මේක හදන්නේ. පොඩි පොඩි අඩුපාඩු ඇති. ඔන්න අපි ආව වැවට වැව් මාළු ගන්න. එයාලා මට කතා කරලා කිව්වේ එයාලට වැව් මාළු තමයි කන්න ඕනේ. ඉතින් අපි වැව් මාළු ගන්න ආවා. ඔන්න ඔරුවෙන් වැව් මාළු ගන්නවා. එයාලට වැව් මාළු කිලෝ 15ක් 20ක් විතර වුණ කිව්වා. අපි යාරට ඕන ප්‍රමාණය හොයලා දුන්නා. මෙතන නම් කිලෝ 5යි ඔය වැලේ. වැව් මාළු ටික කපලා අපි සෝදලා එහෙම හදලා ගත්තා. වැව් මාළු කපන්න අපිට සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර ගියා. කිලෝ 15ක්. ලොකු මාළු තමයි ගෙනාවේ. සාමාන්‍ය පොඩි වුණොත් හිටියා. අපි පොඩි උන් බදින්න තමයි ගත්තේ. ඔය ඉන්නේ. අපි ලොක්කේ උන් ගත්තා හොඩිය දාන්න. පොඩි සයිස් සාමාන්‍යයෙන් සයිස් උන් තමයි අපි බදින්න ගත්තේ. මේ බදින්න ගණපේ උන් තමයි දැන් මේ කෑලි වල ඉරි අඳින්නේ. හොඳට ලුණු ඇඹුල් එහෙම දින්න ඕන හින්දා තමයි ඔහොම කෑල්ලේ ඉරි අඳින්නේ. මිරිස් දා ගන්නවා අපි දැන් බදින ටිකට. මිරිස් එකතු කරගෙන ඊට පස්සේ ආයෙම අපි එකතු කරනවා 3-5 ටිකක්. කහ ටිකකුත් එකතු කරගන්නවා. ලුණු සාමාන්‍ය ටේස්ට් එකේ හැටියට ලුණු දා ගන්න ඕනේ. මෙතන ලොකු ප්‍රමාණයක් ඉඳලා අපි සැරෙන්න ඕනේ හින්දා ගම්මිරිසුත් දානවා. ඉතින් හොඳට මාළු කෑලි වලට ලුණු ගම්මිරිස් කහ 3-5 වදින විදිහට හොඳට අත ගන්න. ඊට පස්සේ ඉතින් තාච්චියට තෙල් දාලා හොඳට බෙද ගන්න තමයි තියෙන්නේ. ඒ අතරේ කට්ටියත් එයාලට ඔම්ලට් එකකුත් ඕනකෝ. දැන් ඉතින් මේ නයිමිරිස් එහෙම දාලා ඔම්ලට් එකක් හදලා දෙන්න හදලා තියෙන්නේ. එයාලා අපගමන් කෑම ඕනේ නැකුව එයාලට බයිට් ටික හදලා දෙන්න කිව්වා. අපි ඉතින් බයිට් වලට ඔම්ලට් එකයි මාළු බෙදලා ගස් වලින් ඒ වෙලේ කඩපු ගස් ලැබු කපලා දුන්නා. ඔම්ලට් එක දාලා තියෙන නයි මිරිස්, හමු මිරිස්, තක්කාලි. අපි සුදුලුණු ටිකක් කොටා ගන්නවා ඔම්ලට් එකටයි මාළු හොද්දට. ඉතින් බදින්න ගන්න මාළු. බදින ගමන් තමයි තියෙන්නේ. ඉතින් වැදුපු කෑලි. බදින ගමන් අපි යාලට මාළු ටික දුන්නා. යාලා අපි බදින අතරේ යාලා බදින ටික අරගෙන යාලගේ වැඩේ කරගෙන ගියා. ඔම්ලට් එක හතර ගමන් තමයි තියෙන්නේ. ඔම්ලට් එක ටිකක් සැරට ඕන ගුවා ඒකින්ද පේනවනේ දාන මිරිස්, ගම් මිරිස්, නයි මිරිසුත් දාලා තියෙන මේකට. මේ ඉතින් හොඳට කවලම් කරලා ඔම්ලට් එක හදාන තමයි තියෙන්නේ. අපි වාඩි කොල්ලෝ ටික full support එකක් දුන්න වැඩේ අද ගන්න. අපි ප්‍රධාන සූපවේදියා දේවයියා ඔය දැන් අපි ලුණු කපන්නේ මාළු හොද්දා ගන්න. මාළු කිලෝ 10ක් අපි බැද්දා. මාළු කිලෝ 5ක් ලොකු මාළුන්ගෙන් අපි මාළු හොදිය ගන්න ගත්තා. තාවම ගස් ලැබු කපනවා. අපි ගස් ලැබු කපන්න වෙනම කෙනෙක් දාලා තිබ්බා. කඩන්න කපන්න ගස් ලැබු කඩන කපන අංශෙන් හිටියේ අපේ ජානකයි සින්නයි. ඔය ඉන්නේ අපේ ආපු කට්ටිය. යාලා එල්ලේ විනෝද වෙන යාලා ඉන්නේ කිව්වත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒ තරම් වැඩ. කාලගුණේ නම් ටිකක් හොඳයි. ඒත් වෙනද තරම් හුලඟ නැහැ. තාම මාළු බදිනවා. මාළු කිලෝ 10ක් බදින්නත් ඕනනේ. තව තියෙනවා බදින්න. ඔය ඇලේ වතුරත් එනවා.
ඔය තියෙන වාඩි ඉස්සරහ අපි ගහපු වැසන් මැස්ස දැන් වැල හෙවිගෙන යන්නේ. ඒවත් පෙන්වන්නම්කෝ ඉස්සරහට. ආපුඩේ කරගෙන යනවා යාලා නිදහසේ ඉන්න. අපි එහෙනම් මාළු හොද්ද පට දාන්න පටන් ගත්තා. ඔන්න දැන් මම සුදුළු වුණා. දැන් දානවා ලුණු. ලුණු දැම්මනේ සුදුළු වුණේ කරපිංචයි රම්පේ. දැන් මම දාපුව මටම මතකයි. හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් අපි දානවා තක්කාලි ලුණු අමුරිස් පලා ගනිපුවා. ටිකක් සැරට හදන්නේ හොද්ද. අපේ ප්‍රධාන සූපවේදියා දේවයියා ලුණු දානවා. ඊට කලින් එකතු කරේ රහස් වට්ටෝරුයි අමුද්‍රව්‍ය. අපිට කියන්නෙත් නෑ බොරු හොඳේ. එහෙම දැක්කන්නේ. අපි දැන් එකතු කරගන්නවා මිරිස් මාළු කිලෝ 5කට නිසා සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක්. විතර දානවා. දැන් ඔය දාන්න 3-5. හොඳට කවලම් කරන්න ඕනේ. පේනෝනේ කවලම් කරනවා. ස්පීඩ් එක 84000ට විතර කවලම් කරන්න. 3-5 හොඳට වැදෙන සුවඳ එනවා මිරිසුත් එක්ක. නාහෙට දැනෙනවා. එතකන් ඉතින් කවලම් දැන් ඔන්න නාහෙට දැනිලා තියෙන්නේ. දැන් අපි වතුර එකතු කරගන්න. ආයෙ ටිකක් හොඳට කවලම් කරගෙන දැන් ඔය තියෙන මිරිස් 3-5 ලුණු හොඳට හොද්දී වුණාම අපිට මාළු කෑලි එකතු කරාම හැම මාළු කෑල්ලකටම හොඳට 3-5 වදිනවා. ලුණු ඇඹුල් ගොරක එහෙම. අපි ගොරක පේස්ට් තමයි දාන්නේ. කෑලිත් දානවා ඒනට. ඕන දැන් මාළු හොද්දේ වැඩේ හරි. දැන් ඉතින් අපි ආපෝ එක්ක පොඩ්ඩක් කතා කරලා යාලට නාන්න යන්න ඕන කිව්වා. මාළු හොද්ද පැහැෙනකන් අපි ඉතින් යාලට නාන්න යන්න ටියුබ් වලට හුලං ගහලා ඒ ඔක්කොම ප්ලේස්ටි කරලා යාලත් එක්ක නාන්න යන වැඩේට ලේස්ති වුණා. යාලට පැයක් දෙකක් විතර නාන්න ඕන කිව්වා. ඊට අපේ දෙන්නෙකුත් එක්ක තමයි වැවට නාන්න ගියේ. 4ට විතර තමයි නාන්න ගියේ. 5:05 විතර ගන්නෑ ඔය නාන්නේ කට්ටිය. ඔය ටියුබ් එකේ ටියුබ් එහෙම අරන් ගිහිල්ලා වැවේ වතුර ටිකක් අඩුයි අද සෙනසුරාදා නිසා. දවස් සෙනසුරාදා ඉරිද වෙනකොට වැව් වල වතුර අඩු වෙනවා. මහ වැව් පුරවන්න එල වහනවනේ. නැත්තම් ඇලිත් නාන්න ලස්සන තැනක් තියෙනවා. ඔය දැන් ටිකක් හවස්සෙලා කට්ටිය ඒත් නානවා. මමත් එයාට බැහැලා නාගෙන රැයට මෙයාලගේ වැඩේට සූදානම් වෙන්න ඕනේ. එයාලට නිදා ගන්න තැන් හදන්න ඕනේ. ඊට පස්සේ යාලට කෑම ඒ ඔන්න ඉතින් අපි ගිනි මැලේකුත් ගැහුවා. ගිනි මැලයක් ගහලා එයාලා ඉතින් අපි අපේ වැඩ සූදානම් කරනකම් ගිනි මැලේ ගාවට එලා කට්ටියත් එක්ක කතාවක් දාගෙන හිටියා ටිකක්. දැන් ඉතින් එයාලට උයන පිහන වැඩ ඉවරයි. දැන් ඉතින් එයාලා වාඩිලා සින්දුවක් දාගෙන එයාලා නිදහසේ ඉන්න අපි එයාලා නිදහස පුත් වෙනවා. අපි ඉතින් දැන් එයාලට නිදා ගන්න දැන හදන්නයි යන්නේ. මේ තියෙන අපි කන්ටේනර් බොක්ස් එක උඩ හදපු වාඩිය ඒක උඩ නිදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 12කට විතර. දැන් මේ නගින්නේ උඩ වාඩියට. ගහ උඩම පැලට. මේක උඩ 5ක් විතර නිදා ගන්න පුළුවන්. එයාලා මේකට තමයි ගොඩක් කැමති. තාම මේ වගේම එකක් තියෙනවා අපි පල්ලෙහා ඒකේ 3 දිනකට වගේ තමයි ඉන්න පුළුවන්. මේවා ආරක්ෂිතව හදලා තියෙන වටේට ලෑලි ගහලා. අලගේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේ 20ක් ආවා. ඔය තියෙන අලාපු වාහන. එයාලා ඉන්නේ අපි අර පල්ලෙහා කෑමු වෙන වාඩිය ළඟ. එතන තමයි ගිනි මැලේ ගහලා තියෙන්නේ. දැන් ඉතින් වැඩ ඉවරයි. නිදා ගන්න තමයි හදන්නේ.
ආපහු උදේට. එයාලට උදේට අපි දුන්නේ මඤ්ඤොකුත් අම්බලා පොල් සම්බල එකපත් විතරක් තම්බලා දුන්නා. අහම්බෙන් දඩමස් වගේක් හම්බෙලා ඒක හදද්දි පොඩ්ඩක් වෙලා ගියා. දඩමස් හදන වීඩියෝ එක මම පේජ් එකේ කලින් දැම්මා. එහෙනම් හැමෝටම ජය වේවා.